වාටත් මෙහෙම වෙලා තියනවද? සමහර අයව දැක්ක ගමන් හිතෙනවා මෙයා නම් මාර හොඳ කෙනෙක් කියලා. හැබැයි තවත් සමහරු දැක්ක ගමන් වාගේ හිත කියනවා මෙයා නම් පොඩ්ඩක් පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕන කෙනෙක් කියලා. ඇයි අපිට එහෙම හිතෙන්නේ? ඇත්තටම අපේ මොලේ කොච්චර වේගවත්ද කියනවා නම් අලුත් කෙනෙක්ව දැකලා තත්පර 0.1ක් වගේ ඊටාම කෙටි කාලයකදී ඒ කෙනා ගැන තීරණයක් ගන්නවා. That's the 0.1 second rule. මේ හැමදේම සිද්ධ වෙන්නේ අපේ මොලේ තියෙන ඇමිග්ඩලා කියන කොටසෙන්. එතනින් තමයි ශ්‍රණිකව තීරණය කරන්නේ අපේ ඉදිරියේ ඉන්න කෙනා මිතුරෙක්ද, ෆ්‍රෙන්ඩ්ද, නැත්නම් හතුරෙක්ද, ෆෝ කියලා. මනෝවිද්‍යාත්මකව අපි කෙනෙක්ව දැක්ක ගමන් ප්‍රධාන දේවල් දෙකක් චෙක් කරනවා. එකක් trustworthiness. ඒ කියන්නේ මෙයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද? අනෙක competence. මෙයාට යමක් කරන්න හැකියාව තියනවාද? හැබැයි මෙතනදී අපි ලොකු රැවටීමකට අහු වෙන්නත් පුළුවන්. ඒක තමයි හේලෝ ඉෆෙක්ට් එක. ඒ කියන්නේ කෙනෙක්ගේ පෙනුම හොඳ නම් අපේ මොලේ නිකම්ම හිතනවා ඒකන හරිම අවංක, දක්ෂ කෙනෙක් කියලා. Don't let it fool you. එහෙනම් කොහොමද අපි අනිත් අයට හොඳ first impression එකක් දෙන්නේ? පළමු දේ තමයි eye contact. කෙලින් ඇස් දෙස බලලා කතා කරන එකෙන් ඔයාගේ විශ්වාසවන්ත බව සහ ආත්ම විශ්වාසය හොඳින් පේනවා. ඊළඟ දේ තමයි genuine smile එකක්. ඒ වගේම ඔයාගේ posture එකක්. ඒ කියන්නේ කෙලින් ඉඳගෙන හෝ හිටගෙන ඉන්න එකෙන් ඔයා ඊටාම confident කෙනෙක් විදිහට අනිත් අයට පේනවා. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතයට වැදගත් මනෝවිද්‍යාත්මක රහස් සරලව දැනගන්න අදම Mr. Advisor subscribe කරන්න. මම ඔබේ හිතවත් Mr. Advisor.